අද මම ඕගලන්ට ගේන්නේ මිල්ක් ටොෆී රෙසිපි එකක්. ඒකට මම ගන්නවා මේ වගේ කන්ඩෙන්ස් මිල්ක් ටින් දෙකක්. මේ එකක තියෙනවා 395 grams. ඊළඟට මේ කන්ඩෙන්ස් මිල්ක් ටින් එකේ ප්‍රමාණයටම මම වතුරත් එකතු කරගන්නවා. දැන් මේ කන්ඩෙන්ස් මිල්ක් ටික අපි හොඳට වතුරේ මේ විදිහට හැඳි ගන්න ගමන් දිය කරගමු. මම දැන් ලිප ඔන් කරලා තියෙන්නේ. ඊළඟට මම එකතු කරගන්නවා සුදු සීනි ග්‍රෑම් 500ක්. මේ සීනි ටිකත් අපි දැන් හොඳට හැඳි ගන්න ගමන් දිය කරගන්න ඕනේ. මම මේ සීනි ග්‍රෑම් 500 දෙසරකට තමයි එකතු කළේ. එතකොට දිය කරගන්න ලේසියි. අපි මේ මිල්ක් ටොෆි හදනකොට ලිපේ තියලා මේ විදිහට දිගටම හැඳි ගන්න ඕනේ නවත්තන්නෙම නැතුව. මම දැන් එකතු කරගන්නවා වැනිලා ටිකක්. දැන් ඔයගලන්ට පේනවා ඇති මේ කන්ඩෙන්ස් මිල්ක් එක ටික ටික තික් වෙගෙන එනවා. දැන් මම එකතු කරගන්නවා කපාගත්ත කාජු ග්‍රෑම් 50ක් විතර. ඕගලන්ට පුළුවන් කාඩමම්ස් ටිකකුත් තලලා එකතු කරගන්න. මම නම් එකතු කළේ නැහැ අද. අපි මේ විදිහට හැඳි ගන්නකොට අපිට තේරෙනවා ටික ටික මේක ගොරෝසු වෙගෙන එනවා. ඒ කියන්නේ අතට ටිකක් තද ගතියක් එනවා. මේ වෙලාවේදී මම එකතු කරගන්නවා බටර් ග්‍රෑම් 50ක්. දැන් ටිකක් තික් වෙගෙන එනවා. අද මම මිල්ක් ටොෆි ටික කපන්න හිතාගෙන ඉන්නේ ටිකක් ලොකුවට. මම ළඟදි කෑවා මගේ බ්‍රදර් ඉන් ලෝ ලංකාවට ගිහින් එන ගමන් ගෙනාව ඔඩෙල් එකෙන් හදන මිල්ක් ටොෆිස්. ඒව හුඟක් උසට තිබුණේ. ඒක හරිම රසයි. ඒකෙන් එකකට වඩා කන්න බෑ. ඒ තරම් ලොකුයි. ඒ ඔඩෙල් එකෙන් ගෙනාපු මිල්ක් ටොෆි එක මම කාපු රසම මිල්ක් ටොෆි එක. ඒ වගේම ඒක හරිම නීට් එකට හදලා නීට් එකට පැක් කරලා තිබුණා. දැන් නම් පදම හරි. මම දැන් බටර් ගාපු ට්‍රේ එකකට මේ ටික දාගන්නවා.
මම නොන් ස්ටික් පෑන් එක හදපු හින්දා ඔක්කොම ටික සූර්ලා ගන්න පුළුවන්. පොඩ්ඩක්වත් නාස්ති වෙන්නේ නැහැ. අපි මේ පිහියට බටර් ටිකක් ගාලා තමයි කෑලි වලට කපා ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ පිහිය ඇලෙන්න ගන්නවා. මම උඩ ගොඩාක් ස්මූත් කරේ නෑ, මේ විදියට රස්ටික් විදියට තියෙන්න ඇරියා. මේ විදියට තමයි හැදුවට පස්සේ මිල්ක් ටොෆි ටික. හොඳට සොෆ්ට් එකට තියෙනවා.